අත්වෙන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ විද්‍යුත ඒකකයට හිමිවෙන වැදගත් ස්ථානයක්. මේ නිසා භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රවල විද්‍යුතය සිද්ධාන්ත යොදා ගනිමින් සකස් කළ ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් දකින්න පුළුවන්. ආශාරපී දීජනගේ මහතා විසින් විද්‍යුතය සහ ශුභකත්වය යටතේ පොත් ත්‍රිත්වයක් රචනා කරලා තියෙනවා. ස්ථිති විද්‍යුතය කියන මේ පොත තමයි පළමු පොත. උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 6 වන ඒකකය වන බල ක්ෂේත්‍ර යටතේ එන ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර සහ ධාරිත්‍රික පිළිබඳ සිද්ධාන්ත ආවරණය වන ආකාරයට සකස් කරලා තිබීම මේ පොතේ දකින්න පුළුවන් විශේෂත්වයක්. ඉතාමත් පහසුවෙන් වාට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ පොතේ සිද්ධාන්ත අන්තර්ගත කරලා තියෙනවා. මේ සිද්ධාන්ත යටතේ විසඳීම සඳහා බහුවර්ණ සහ රචනා ප්‍රශ්න 200කට ආසන්න සංඛ්‍යාවක් සහ පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවකුත් මේ පොතේ අන්තර්ගතයි. පිටු 100කින් යුක්ත මේ පොතේ අදාළ රූප සටහන්, ප්‍රස්ථාර, වගු, කෙටි සටහන් ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරලා තියෙනවා. මේ පොතේ අන්තර්ගත සිද්ධාන්ත, අභ්‍යාස ප්‍රශ්න, උදාහරණ මගින් ස්ථිති විද්‍යුතය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් සහ ගැටලු විසඳීමේ නිපුණත්වයක් ලබා ගැනීමේ හැකියාව වගේම සාමාන්‍ය ජීවිතයේදී අවශ්‍ය වන විද්‍යුත් මූලධර්ම පිළිබඳව මූලික දැනුමක් ලබා ගැනීමටත් ඔයාට හැකියාව තියෙන ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත පොතක් විදිහට මේ පොත හඳුන්වා දෙන්න පුළුවන්.